පොඩ්කාස්ට් කන්ටෙන්ට් මාකටිං මේ කම්බිනේෂන් එකත් එක්ක කාවද මුලින්ම මතක් වෙන්නේ. ඉතින් රජරට මාකටර්ස් අපි හැමදාම වගේම අලුත් වැඩකින් හමු වෙනවා වගේම අද එපිසෝඩ් එක නම් වෙන්නේ දරන්තේ ප්‍රවීණයේ දක්ෂයෙක් එක්ක මේ කතාව ආරම්භ කරමු. මිස්ටර් බ්‍රූනෝ දිවාකර කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්, පොඩ්කාස්ට් කෙනෙක්, media consultant. ඉතින් අපි බලමු අපේ කතා බහ ආරම්භ කරමු. සර්, මුලින්ම අපි කැමති දැනගන්න ඔබතුමා වදිනවද? අල්ලිනේටම සර් කියන්නේ. මම ආවදගෙන ඉතින් මම කැමති මාව කන්ටෙන්ට් ක්‍රියේටර් ඊට කෙනෙක් කියලා කියනවා එක. ඒ ලයිට් එකෙන් කියනකොට ඉතින් මොනවාවත් ඒකේ විදිය අනිත් වගේ. සර් දැන් මේ දක්වා මිස්ටර් බ්‍රූනෝ මේ දක්වා මේ කන්ටෙන්ට් ක්‍රියේෂන් කන්ටෙන්ට් ෆීල්ඩ් එකේ ගොඩක් ඉස්සරහට ඇවිල්ලා කැමති ඔබතුමාගේ ගමන අපි පොඩ්ඩක් කරගන්න. කන්ටෙන්ට් හදන්න නම් ගත්තේ එහෙමයි. ඔය මම පොඩි මේ සම්බන්ධයෙන් බෑග්ග්‍රවුන්ඩ් එකකින්ම තමයි එන්නේ කියන්නේ. ගෙදර කවුරු බෑග්ග්‍රවුන්ඩ් එකක නෙවෙයි මම. ඒක වලදලා වීඩියෝ එඩිටර් කෙනෙක් ඉන්න රස්සාව. ඒක නිසා දැන් වක්හරිමක් කරගෙන ඉන්නවා නම් හැම එකක්ම කරලා බලලා වැරදිලා ෆේල් වෙලා කරගෙන යනකොට මේක තමයි හරියන්නේ කියලා ටෙස්ට් කරලා තියෙන්නේ ප්‍රූව් කරගෙන තියෙන්නේ මම තමයි. මොකද අපි මම මේ පටන් ගන්න කාලේ 2010 වගේ 10 කාලේ මොකද ඩිජිටල් ස්පේස් එකේ ක්‍රියේටර්ස් ගොඩක් ඉන්නේ. වරදින් හරි හරියට හරි ඔක්කොම කරන්න ඕනේ අපිට තමයි. බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් අපි කුකරේ ඉඳලා ට්‍රැවල් දක්වා පොලිටික්ස් එක හැම ජාතියකම කන්ටෙන්ට් වර්ග හදලා තියෙනවා. ප්‍රිඩොමිනන්ට්ලි කන්ටෙන්ට් හදලා තියෙන්නේ Facebook, YouTube එකකට. හැබැයි දැන් අනිත් ඒ වගේ DM එකට හදන්න පුළුවන් බෙල්ට් අනිත් කට්ටිය ඉන්න නිසා. ඒක තමයි කන්ටෙන්ට් ක්‍රියේෂන් වල ගමන. ඔබතුමා දැන් මේ ෆීල්ඩ් එක තෝරගෙන ඔබතුමා ව්‍යාපාරයක් ආරම්භ කළා තියෙනවා, කම්පැනි එකක් බිල්ඩ් කළා තියෙනවා. මේ ශ්‍රේෂ්ඨය තෝරගන්න හේතුව මේක තනිකරම පැෂන් එක. ඒ කියන්නේ මේ වෙන කවුරු හරි වෙන මොකක් හරි දුන්නත් අපි හිතමුකෝ හෙට මට වෙන වැඩක් ගෙනල්ලා දුන්නත් ඒක ඇතුලේ මම try කරන්නේ ඒක ඇතුලේ content හදන්න. මේක මම හිතන්නේ ඒක නම් අර කියන්නේ අර පිස්සුව passion එක මේ ඔක්කොම මේ වැඩේ ඇතුලේ තියෙනවා නැත්නම් මේක කරන්න බෑ. ඉතින් ඒකම තමයි ව්‍යාපාරයක් මේක මොනිටයිස් කරන්න පුළුවන් කියලා තේරුම් අරගෙන මේකට විශාල වෙළඳපළක් තියෙනවා කියලා තේරුම් අරගෙන ඒකේ කොටසක් අල්ලගන්න තමයි මේ දැන් වැඩ කරන්නේ. දැන් අපි පටන් ගමු සබ්ජෙක්ට් එක. කන්ටෙන්ට් මාකටිං. ඉතින් ඔබතුමා කොහොමද මේ කන්ටෙන්ට් මාකටිං කියන එක දකින්නේ? ලොකු කියන්නේ දවස ගානේ විකාශය වෙන සබ්ජෙක්ට් එකක්. ඔය කියන්නේ මම මීට අවුරුද්දකට දෙකකට කලින් අහුවරන් දෙන උත්තරේ නෙවෙයි දැන් දෙන්න තියෙන්නේ. මොකද ඒකේ තරම් වෙනස් වෙනවා. ඩයිනමික් පවර් වෙනස් වෙනවා. ෆන්ඩමෙන්ටල් පවර් වෙනස් වෙන සබ්ජෙක්ට් එකක්. උදාහරණයකට දැන් මේ මොහොතේ කන්ටෙන්ට් මාකටිං මේ දවස්වල ටිකක් ජනප්‍රිය වෙන එක තමයි EGC කියන්නේ එම්ප්ලොයි ජෙනරේටඩ් කන්ටෙන්ට්. ඊට පස්සේ දැන් ඇත්තටම බ්‍රෑන්ඩ්ස් එනවා කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට. තවදුරටත් ඇඩ්වර්ටයිසින් කියලා කියන්නේ එකක් වෙනවා. ඒ කියන්නේ මම මගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්න හදන ඇඩ් එක මට ගෙවනවා. එහෙම එකක් තිබුණේ නැහැ නේ මීට කලින් අපි ඇඩ් එකක් හදනවා ඒකට වියදම් කරනවා. කියන්නේ අපේ ගිණුම් වල සටහන් වෙන්නේ වියදමක් විදියට. දැන් මම මේ කතා කරන එකයි කිය දැන් කන්ටෙන්ට් ක්‍රියේෂන් මාකටිං වලට පාවිච්චි කරන්න හරි මොනවාට හරි පාවිච්චි කරලා අපි හරි විදියට ඔප්ටිමයිස් කරොත් එහෙම අපි හදන මාකටිං මටීරියල් එක අපිට රෙවෙනියු ජෙනරේට් කරනවා. ඉතින් එහෙම තැනක මේ වැඩේ දැන් තියෙන්නේ. ඉතින්
ඒ හින්දා දැන් ඉන්ඩස්ට්‍රි එකේ ඔයම ඉන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක ඩිෆයින් කරගන්නේ කොහොමද කියලා. එතකොට දැන් කියන්නේ එහෙම තමයි. තව ටික දවසකින් මේක කොයි අතට ඇවිත් නැහැ. කොහොමද මේක ලෝක වේගෙන්ම අප්ඩේට් වෙන ඉන්ඩස්ට්‍රි එකක්. දැන් මගේ යෝජනාව මේ කියන්නේ මේ ශේෂ්ත්‍රය ගැන හොයන කෙනෙක් අර අපි කියන්නේ මේක වේගෙන් අප්ඩේට් වෙන එකක් විදිහටම තේරුම් ගත්තොත් ඒ කියන්නේ අපේ සමහර වෙලාවට අපි මීට අවුරුදු 5කට 6කට කලින් දන්න දැනුම දැන් සමහර වෙලාවට සම්පූර්ණයෙන් අනිත් පැත්තේ අදහසක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මීට අවුරුදු 10කට කලින් ඉගෙන ගත්තේ අපි ඇඩ්වර්ටයිසින් මාකටිං වෙනුවෙන් වියදම් කරන්න වෙනවා කියන එක දැන් මේකේ අනිත් පැත්තේ අදහසක් වෙන්න පුළුවන්. ඉතින් මේක දැන් කොච්චර යනවාද කියලා නම් බ්‍රෑන්ඩ් තමයි කන්ටෙන්ට් ආම් එකක් හදනවා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා බ්‍රෑන්ඩ් වෙනවා. හොඳම උදාහරණයක් මිස්ටර් බීස් වගේ. එයා ඉස්සර වෙලාවම ක්‍රියේටර් කෙනෙක්. දැන් එයා ඇත්තටම එයාට තියෙනවා බිලියන ගණන් වටින බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මම කියන්නේ දැන් වැඩ කරලා සාමාන්‍යයෙන් ඇත්තටම Red Bull වගේ එකක්. Red Bull ඇඩ්වර්ටයිස්මන්ට් වලට වඩා බූස්ටිං වලට වඩා ස්ට්‍රැටජයිස් කරලා තියෙන්නේ ඒගොල්ලෝ ඉන්ටර්නල් කන්ටෙන්ට් හදලා. ඉතින් මේ ඉන්ඩස්ට්‍රි එක නම් මාර විදියට වෙනස් වෙනවා. කන්ටෙන්ට් පාවිච්චි කරලා මාකටිං කරන එක හරි කන්ටෙන්ට් මාකටිං කියන එක හරි ඒක වේගෙන් වෙනස් වෙවි පවතිනවා. අද වෙද්දී හැම ප්ලැට්ෆෝම් එකකම කියන්නේ Facebook, YouTube, TikTok මේ හැම ප්ලැට්ෆෝම් එකකම content creators අලුතෙන් ඇවිල්ලා ගොඩාක් බාල මහලු වස්කින් කරන content creators ඇවිල්ලා. ඔබතුමා කොහොමද මිස්ටර් බ්‍රූනෝ කොහොමද ඒක? මගේ දැන් තියෙන යෝජනාව ටිකක් ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් එකක්. ඒ කියන්නේ මම කියන්නේ හැමෝම ඔයාලා වුණා ඔයා කියන්නේ මාකටිං කරා මාකටිං ඩිවිෂන් එක කියලා මම අදහස් කරා. ඔබ වුණත් මම වුණත් අපි හිතමු මෙතන හැමෝමලා වුණත් ඔයාලා හැමෝම ක්‍රියේටර් කෙනෙක් වෙන්න ඕනේ. දැන් අර කලින් කිව්වා EGC කියලා එකක්. එම්ප්ලොයී ජෙනරේටඩ් ෆන්ඩ් ඇත්තටම තමන්ට කියන්නේ ආයතන වලට සාමාන්‍යයෙන් තමන්ගේ කියන්නේ කොහොමද තමන්ගේ එෆිෂියන්සි එක ආයතන වල එෆිෂියන්සි එක වැඩි වෙනවා දැන් කන්ටෙන්ට් නිසා. සම්පූර්ණ විදිහකින් අපිට වැඩි වෙනවා රීසන්ට්ලි රිසර්ච් එකක් තියෙනවා. එතකොට මම දැන් යෝජනා කරන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර් කියන අදහසින් තමයි තමන් කරන ඕනෙම වැඩක් කන්ටෙන්ට් හදන්න ගන්න. ඒ කියන්නේ උදාහරණයකට මම කියන්නේ ඔයා රොටි කඩයක් කරන කෙනෙක් උදාහරණ. මම කියන්නේ මේ රොටි කඩේ ඔයාගේ experience එක content වලට content වලට මාරු කරගන්න. එතකොට ඔයාට හැමතිස්සෙම ඔයාගේ ඒ කියන්නේ ඒක ඔයාට හැම පැත්තෙම වෙන්නේ. එකක් ඔයා content හදන නිසා ඔයාගේ වැඩේ quality එක maintain කරන්න ඕනේ. content එක පැත්තකින් ඔයාගේ වෙන ආදායම් මාර්ගයක් හදලා දෙනවා. එතකොට කියන්නේ අනිත් පැත්තෙන් ඔයාගේ marketing ටික වෙනවා. ඊගාවට ඔයා best practices ඒ කියන්නේ හිතන්නකෝ ඔයා රොටි හදන්නේ කොහොම නෙමෙයි මෙහෙමයි කියලා comment section එකේ කවුරු හරි තිබුණොත් ඔයාගේ best practices පුරුදු වෙනවා. සහ එහෙම community set වෙනවා. හරි. ඒතර ඔයාලා රොටි කන්න කැමති උදාහරණයක් මම කියන්නේ රොටි කන්න කැමති අය ඒක වගේ එකතු වෙනවා. ඉතින් සහ රොටි හදන අය එන බිස්නස් එක තව රොටි කඩ කරන අය ඒක වගේ එකතු වෙනවා. හොඳ ඉකෝසිස්ටම් එකක් හැදෙනවා. දැන් content creation කියලා කියන්නේ full passive ඒ කියන්නේ මම page එකක් කරනවා page එකට advertise කෙනෙක් කරනවා වගේ අර අපි මේක අවුරුදු 3-4කට කලින් දැක්ක එකට වඩා වෙනස් කියලා මම කියන්න උත්සාහ කරනවා. ඒක නිසා හැමෝම ඉගෙන ගන්න කෙනෙක් නම් තමයි ඉගෙන ගන්න subject එක ගැන content හදන්න ගන්න. ඒ කියන්නේ අද හම්බ වෙච්ච අලුත් අදහස කියන්නේ වීඩියෝ කරලා එළියට දාන්න ඕන කියන එකම නෙවෙයි. පුළුවන් නම් ආටිකල් අපි කියන්නේ Facebook එකට හැල්ලා කියලා. right? ඒ කියන්නේ Instagram post එකක් හදන්න. මොනවා හරි කරා කන්ටෙන්ට් හදන්න. මොකද කන්ටෙන්ට් හදනවා කියලා කියන්නේ ඔයා Tamanට දැනුම එකතු කරගන්න. කියන්නේ මම පුෂ් කරන්නේ හැමෝටම කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න. හැමෝටම මොකද platform එක දැන් free. platform එකට අපිට access ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා මේ content creation කියන එක මානසික සැප වැඩද? 100%.
මම මෙච්චර ළමත් කිව්වේ ඒකමයි. මාකටර්ස්ලට හිතන්න වෙනවා අලුතෙන්. ඒ කියන්නේ තමන් යන්නේ ආයතනයක මාකටිං ඩිපාර්ට්මන්ට් එකට නම් ඕගොල්ලෝ මම කිව්වේ අර ඉගන්නකෝ ඉස්සර මාකටිං සහ ඇඩ්වර්ටයිසිං කන් දෙක බෙදුවා. ඒක අපි අහලා තියෙනවා දෙක හැප්පෙනවා විතර කියලා. ඒකට මේක දැන් ඕගොල්ලෝට කොච්චර විතර වැඩගත්ද කියනවනම් ඕගොල්ලෝට මාකටර්ස්ලට සිද්ධ වෙනවා මේක පයින් කරා. මොකද ඕගොල්ලෝට තමයි ආයතනෙක දැන් ගොඩක් වෙලාවට ඉස්සර ඇඩ්වර්ටයිස්මන්ට් හරියට හැදුනේ එළියේ. මම කියන්නේ EPC වගේ එකක්. එම්ප්ලොයි ජෙනරේට් කන්ටෙන්ට් වගේ ට්‍රෙන්ඩ්ස් ආවොත් ඇත්තටම මේක වෙන්නේ ඉන්හවුස්. ඒකට ඕගොල්ලෝගේ රික්වයර්මන්ට් එක හදන්න වෙන්නේ ඕගොල්ලෝ. ඒකට සෙල් කරනවා රික්වයර්මන්ට් එක හදන්න වෙන්නේ ඕගොල්ලෝ. ඒක නිසා අනිත් එක තමයි දැන් ටෙක් කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේෂන් සම්බන්ධයෙන් තියෙන එක්ස්පර්ටීස් එහෙම මේ ලක්ෂණ එකක් නෙවෙයි. ඔයගොල්ලන්ට ඕන තරම් හරි වචනේ ගන්නවා නම් හොයන්න ඕන කර ගන්නවා නම් ඔයගොල්ලෝ හොයන්න පුළුවන්. ඉතින් ඩෙෆිනට්ලි අනිත් අයට වැදගත් වෙන්නේ අපි කියන 90ක් නම් ඔයගොල්ලෝ 200ක් මේක කරනවා. පොඩ්කාස්ටිං කියද්දී මතක් වෙන පළවෙනි බ්‍රෑන්ඩ් මුල්ම බ්‍රෑන්ඩ් මුලින්ම මතක හිටින බ්‍රෑන්ඩ්ස් අතර SL Blog කියන්නේ උඩම තියෙනවා. අපි දැනගන්න කැමතියි SL Blog. අපේ ඉතිහාසය ගැන. මම අර කිව්වා වගේ අපි මේකේ නොකරපු දෙයක් නැහැ. يعني කොකරි ඉඳලා ට්‍රැවල් ඉඳලා මේ හැමදේම කරලා තියෙනවා. ඒකට ක්‍රියේටර් කෙනෙක්ගේ අල්ටිමේට් ගෝල් එක තමයි ලොන්ග් ෆෝම් එක. يعني පැය ගානක් අපි කියන කහමින්ද ඔඩියන්ස් එකක් හදා ගන්නවා සහ ඒක මොඩල් එකක් අහු වෙනවා කියන එක ටිකක් ඔයා කියන්නේ ඒකයි ඔයාලා පොඩ්කාස්ට් හැමෝටම වැඩ කරන්නේ නැහැ. ඒ one of content viral වෙන්න පුළුවන්. ඒක consistent audience එකක් අපි ගන්න ඉන්නවා කියන එක ටිකක් achieve කරන්න ටිකක් අමාරු ගෝල් එක. ඒ කියන්නේ අපි කියන්නේ අපේ ultimate එක මෙතනින් පස්සේ මේක අපි achieve කරාට පස්සේ කියන්න පුළුවන් තව තැනක් නැහැ වගේ එකක් තමයි නැති. ඒ කියන්නේ ඒකට හේතු කීපයක් තියෙනවා. පොඩ්කාස්ටිං වලට පුළුවන් itself sustainable. ඒ කියන්නේ content එක එළියට දාලා බලන පිරිස ගෙන් ලැබෙන මුදලින්ම ආපහු ඒක මේ පවත්වගෙන යනවා. මේ කියන්නේ profit make කරන්න පුළුවන්. ඒකට අන්තර long form වල තියෙන beauty එක. දිග content වල තියෙන beauty එක. අනිත් content වල බෑ කියලා කියන්නේ නමුත් අනිත් content හරිම struggle. ඒ කියන්නේ content එකට දාන වියදම නැති අපේ දැන් ගොඩ දැකලා තියෙන initial investment එකක් තියෙනවා setup එකක් තියෙනවා. හැබැයි අපිට robust type එකට content දවසකට මාසෙකට content 100කට හදන්න පුළුවන්. මම දෙන්නේ අපි හදන දේ නබවත් එකට. මම කියන්න උත්සාහ කරේ podcasting කියන්නේ ඉතින් ultimate goal එකක් create කරනවා. අපි යාන්තම් කරනවා. ඒක එතනින් නවතින එතනින් දැන් අපි පොඩ්ඩක් ආපහු කරලා රිස්ක් එකක් ගන්නවා. YouTube එකේ අයින් වෙලා දැන් අපි content දානවා. නමුත් long form එකේ අපි subscription platform එකට තව ටිකක් වැඩ කරන්න ඕනේ. ඉතින් මම අර අපි කියන හුවොත් කියන්නේ මේක content creation industry එකේ අපි කියනවා කුකරි වලින් නැත්නම් කැමරි වලින් පටන් අරගෙන පොඩ්කාස්ටිං වලට ආපු channel එකක් මොඩල් එකක් මේක ඇතුළේම වැරදි මේක ඇතුළේම ඉගෙන ගන්න මේක ඇතුළේම අපි කියන්නේ බිමටම සම්බතලා වෙන්න ගැටිලා එහෙම යන එක දැන් ඉන්න පේස් එක තමයි ඔය. අපි අවුරුද්දකින් දෙකකින් හම්බෙනකොට තව මොකක් හරි වෙන කතාවක් කියයි. මොකක්ද කියලා. මේ SL Blog එක ලොකු ටීම් එකක් ඇති මේක පොඩ්කාස්ට් එකක් කරනවා. ඒ ටීම් කල්පරේෂන් එක ඇත්තටම මේක ටීම් වර්ක් එකක්. ඒ කියන්නේ දැන් අපිට ඒක වැඩ කරන ආයේ එක්ස්පීරියන්ස් එකක් තමයි. ඒ කියන්නේ අපි වෙන වර්ක් කල්චර් එකක් මේන්ටේන් කරනවා. ඒ කියන්නේ දැන් උදාහරණයකට අපි ඔය එළියේ සමහර වෙලාවට කතා කරන එක තමයි ඇතුලේ තියෙන්නේ. අපි අර එළියට එකක් ඇතුලට තව එකක් වගේ ඩුවල් ස්ටෑන්ඩඩ් නැහැ. අපේ වැඩ කරන කෙනාටත් එයාගේ නිදහසේ වැඩ කරන්න තියෙනවා. ඒගොල්ලෝගේ අදහස් ටික දාන්න වෙන කවුරුත් ඒවා ඉනිෂියේට් කරන්න. ඉතින් ටීම් වර්ක් එකක් තමයි. يعني මේ අවුට්පුට් මේ ඔක්කොමලම ටීම් වර්ක් එකක් එක එක්කෙනාම අතර අඳුරගන්න සිනර්ජි එකක් අපිට තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි මම හිතන්නේ මේ වැඩේ ඔය දැන් අපේ
4 5 දෙනෙක් ඉන්නකොට කන්ටෙන්ට් 4 තැනක සිනර්ජි එක තමයි වැදගත්. කියන්නේ ඔයා කියන්නේ මම දන්නවා අපේ කෙනෙක් ඊගාව කියන්නේ ඇයි කියන එක ඊගාවට මෙන්න මේක කියයි. කියන උපකල්පනය කරන්න තරම් අපි ඒගොල්ලෝම දන්නවා. ඉතින් අන්නේ සිනර්ජි එක බිල්ඩ් කරන අතර මම ඔය කවුරුත් වගේ පොඩ්කාස්ට් කරන්නේ කොහොමද කියලා අහුවොත් කාටද ඉගෙන ගන්න ඕන නම් මම කියන්නේ ඉස්සර වෙලාවම සිනර්ජි එක බිල්ඩ් කරන්න ඉගෙන ගන්න. තව කෙනෙක් එක්ක කනෙක්ට් වෙන්න කතා බහ හදාගෙන යා කියයි කියලා හිතන එක ගෙස් කරන්න පුළුවන් ගානට සිනර්ජි එක හදාගන්න. එතකොට ඔයගොල්ලෝ පොඩ්කාස්ට් කරන්න පුළුවන්. ඉතින් අර ඒ තරම් අපේ ඇතුලේ ඒ කියන්නේ ටීම් එකක් විදිහට වැඩ කරන ඒවා ඒක ඉතින් හොඳටම තියෙන තැනක්. ඔව්. පොඩ්කාස්ටිං කියන එක ලෝකෙට අලුත් දෙයක් නොවුනට ලංකාවට අලුත් දෙයක්. ඉතින් ඔබතුමා ඒක කොහොමද ජර්නි පොයින්ට් එක කරගත්තේ? එසේ බ්ලොග් එක. මෙහෙමයි. ගොඩාක් ප්ලෑන් කරලා කරන දේවල් නෙමෙයි මම කිව්ව එක අපි මේ පාරේ හැමදේම ටෙස්ට් කරලා තියෙනවා. ටෙස්ට් කරනවා සමහර ඒවා ගොඩාක් ඒවා වරදිනවා. වරදිනකොට අතාරිනවා. ඊගාව එක කරනවා. එහෙම කරපු එකක් කරනකොට මම මුලින්ම පොඩ්කාස්ටිං try කරන්නේ 2018 විතර. ඒක ෆේල් වෙනවා. ඒක අවශ්‍ය ප්‍රමාණයට ඉස්සෙන්න. ඊට පස්සේ 2020 කියලා හම්බයක් ඇත්තටම. කියන්නේ හම්බයක් කියන්නේ අපි අර ඉස්සර අපේ කන්ටෙන්ට් එකක් තිබුණා මේ බුලටින් කියලා. නිවුස් බුලටින් කියලා. පොඩි සටයර් වර්ෂන් එකක් හසාගේ. එතකොට අපි ඒ කන්ටෙන්ට් එක හදන්න කලින් අපි ඔහේ පැය ගණන් කියෝ ඉන්නවා. අපි කල්පනා එක හින රහයි ඉතින් අපි දෙන්නටම රහයි අපිට රහඩන් මම හැමතිස්සෙම කියන්නේ ඉතින් බලන්න Tamanට රහයිද කියලා කියන්නේ. ඉතින් අපිට රහයි. ඒකේ ඒ අනේක තමයි අපි මේ ඒකම කරමු අපි මයික් එක අමතක වෙනකන් මයික් එක ගහලා දෙන්න. ඊට පස්සේ දෙක කොහොමහරප ටික ඩීප් කරලා ඒක ටික අඩික් කරලා මේ කරලා අප්ලෝඩ් කරලා බලලා එහෙම තමයි අපි ඊට පස්සේ තමයි මේ අපිට අදහසක් තිබුණේ ඔඩියෝ වර්ෂන් එකක් මේක අප්ලෝඩ් කරමු දාලා බලමු මොකද වෙන්නේ කියලා. ඇත්තටම අපිට ඒක ඕන උනේ අපි අර ලෝයල් ෆෑන් බේස් එකක් ඉන්නවා. ඒගොල්ලන්ට අපේ බෑක් ස්ටෝරි එක ටිකක් කීප් කරගන්න. අපි පොඩ්කාස්ටිං කරනවා කියන අදහසකින් නෙවෙයි. ඊට පස්සේ තමයි දැන් මේක වැඩනේ. මේක අහන්න පිරිසක් ඉන්නවා. කට්ටිය ඒකට මම අදටත් ස්තුතිවන්ත වෙනවා. ඒක පළවෙනි කමෙන්ට් ෆීඩ්බැක් තිබුණා. ඒගොල්ලෝගේ එක්ස්පීරියන්ස්. ඒකට තමයි අතර මේක පොඩ්කාස්ටිං කියලා අපිට කියලා දුන්නේ. ඒ කියන්නේ අඩේ මේක මරු එයාගේ කමෙන්ට් එකමයි. අඩේ මේක මරු මම පැය 4ක් විතර ට්‍රැවල් කරන කෙනෙක්. ඉතින් මට මේක දාගෙන මේක දාගත්තට පස්සේ එලෝන් එකක් අමතක වෙනවා. ඔය තියෙන විසු කතා ටික මම අතරදී කන්ස්ට්‍රක්ටඩ් නෑ අතන. ඔහොම තමයි පොඩ්කාස්ටිං අපි පටන් ගත්තේ. එහෙම නැතුව මේ ප්ලෑන් කරලා එහෙම කරගෙන ඊට පස්සේ ඔන්න අපි වැඩේ ස්ට්‍රක්චර් කරන්න ගත්තා. ඊට පස්සේ ඒකේ ඉතින් අපි එක සර්කල් එක ඒවා try කරලා බලුවා. වරදිනේවා හරියන්නේ ඔක්කොම තිබුණා. ඒකේ වෙලේ හරි ගිය ටික තමයි දැන් පේන්නේ. අපි වරුදුරු ගොඩක් තියෙනවා. අපි ගොඩක් දේවල් දැනගත්තා. දැනට ගොඩක් ඉගෙන ගත්තා. ඉතින් රචනට මාකටස් අපිට මොකක්hari අදහසක් තියෙනවා නම් ඒක හරියට පළවෙනි එක දැක්කම අද ඉඳලා කන්ටෙන්ට් හදන්න ගන්න. ඒක ලියන්න ගන්න එක්ක හදන්න ගන්න ප්ලෑන් කරන්න. ඔයාලට මේක තමයි ගෝල්ඩන් ටයිම් එක. මේ ටයිම් එක මට ආපහු නෑ. අර මම කිව්වේ මට ටෙස්ට් කරන්න වරදින්න ඉගෙන ගන්න දැන් අපිට ටයිම් නෑ. මොකද එක පැත්තක අපේ මට තියෙන ලොකු බරක් ටීම් එකක් ඉන්නවා, පරිණාමය ගෙවන්න ඕන, ඔපරේෂන් එකක් තියෙනවා රන් කරන්න. ඒක ටෙස්ට් එකක් තුනක් අර අපි කියන්නේ ඇඟ සීතල වෙන ටෙස්ට් අපිට කරන්න වෙන්නේ. එන උදාහරණයක් අපි පිළිසඳි අපිට තිබුණ මේන් ඉන්කම් සෝස් එකක් තමයි YouTube රෙවෙනියු සහ Patreon. අපි මේ දෙකම එකපාර නැවතුවා. ඒ මාසේ සාමාන්‍යයෙන් පැයට නිින්දයක් නැහැ තියෙන ප්‍රෙෂර් එකට ඒ සබ්ස්ක්‍රිප්ෂන් එක වැඩ කරේ නැත්තම් ඊළඟ මාසෙ ඉඳලා හිර වෙනවා. මම උදාහරණයක් කියන්නේ ඔයගොල්ලන්ට තියෙනවා මාර ලක්ෂණ දෙකක් අපිට නැති ටයිම් සහ ඔයගොල්ලෝගේ ෆේස් එක ඕපන් කරගන්න දැන් ඉඳලා ඔයගොල්ලෝ වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් ඒකට මම කියන්නේ ඔයගොල්ලෝ ෆුල් ටයිම් කනෙක්ට් කරන්න කියලා නෙවෙයි පොඩි කාලයක් හරි කනෙක්ට් කරන්න. අනිත් එක හැමතිස්සෙම out of the box හිතන්න. වරදින්න ටෙස්ට් කරන්න. ගොඩාක් ඒවා ටෙස්ට් කරන්න වෙයි ඔයගොල්ලෝට එකක් පත් වෙන්න. ගොඩක් අය පස්සේ කතා කරලා ඉතින් අපිට කතා කරන්න ඉතුරු වෙන්නේ සක්සස් වෙච්ච ඒවා තමයි. හැබැයි මම කියන අපි ඉගෙන ගන්න ෆේල් වෙනවා. දැන් අපෝසරයකට අපි ආපහු ඒ පරණ කරපු වැරදි ආපහු කරන්නේ නැහැ. ඉතින් වැරදි කරන්න අර මේ
පිගන් හොදද්දිනේ පිගන් දෙන්න. ඒ හින්දා පිගන් හොදන්න ගන්න. ඔගොල්ලෝ අර නිතර කියන්නේ විශේෂම මාකටර්ස්ලා විදියට ට්‍රෙන්ඩ්ස් දිහා බලන්න. ඇත්තටම සමහර වෙලාවට අපිට දැන් තියෙන ට්‍රෙන්ඩ් එක සමහර වෙලාවට මාස 6ක් එහෙම කාලේ අපි ඉන්නේ මේ ලෝකෙම එක්ස්පොනෙන්ෂියලි වෙනස් වෙන කාලෙක ඉන්නේ AI නිසා. ඒ කියන්නේ එක්ස්පෝටින් කියනවා නම් ඔයගොල්ලෝ අපේ අලුත් වර්ක් ෆ්ලෝ එක බලුවොත් ඒක වැඩිපුරම තියෙන්නේ ඉන්නේ AI tools. ඒ කියන්නේ අපි දැන් තවදුරටත් ජූනියර් කොපිරයිටර්ස්ලා කියලා જાතියක් අපි පාවිච්චි කරන්නේ. ඒක තියෙන්නේ AI එක. ඊපස්සේ අපේ ජෙනරේටිව් පාර්ට් එක CG ආටිස්ට්ලා විදියට දැන් අපි පාවිච්චි කරන්නේ AI tools. ඉතින් මම කියන්නේ අපි මේ කාලෙට වෙනස් වෙන ටික හැමතිස්සෙම වෙනස් වෙනවා. ඉතින් පුළුවන් තරම් ටච් එකේ ඉන්න අප්ඩේට් වෙන විශේෂම මාකටියර්ස්ලා විදියට. ඔයගොල්ලන්ට එතන තමයි ඒක තමයි ඔයගොල්ලෝ එළියට එනකොට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. දැන් මම මෙහෙම එකක් කියන්නම්. දැන් අද අපි හවස කතාවේදී මම මේක යෝජනා කරන්න ඉන්න එක ඔයගොල්ලන්ට පුළුවන් වුණොත් ඔයගොල්ලෝ කැම්පස් එකෙන් එළියට එනකොට පළවෙනි කන්ටෙන්ට් 1000 ඉවර කරන්න. මම ගැරන්ට් කරනවා රසාව. නෑ. මොනම හෝ ෂේස් එක ඔයගොල්ලෝ කන්ටෙන්ට් 1000 හදලා එන්න පුළුවන්. ඒක රිටන් ෆෝමැට් එකේ වෙන්න පුළුවන්, ඔඩියෝ වෙන්න පුළුවන්, වීඩියෝ වෙන්න පුළුවන්. 1000ක් හදනවා නම් ඔයගොල්ලෝ ඉල්ලන ශේෂ්ත්‍ර එක රසාවක් හොයලාදීමේ වගකීම මම බාර ගන්නවා. right. මොකද ඒ තරම් ඒක මේ කන්ටෙන්ට් ඉෆෙක්ටිව් ඉන්න දේවල් වලට. ඒකයි ඉතින් මට කියන්න. ඔව් කන්ටෙන්ට් ගැන, කන්ටෙන්ට් මාකටිං ගැන, පොඩ්කාස්ට්ස් වගේ දේවල් ගැන ගොඩාක් කරුණු අපි දැනගත්තා. ඉතින් බොහොම ස්තුතියි මිස්ටර් බ්‍රෙනෝ අපිත් එක්ක කතාවට එකතු වුණාට. එහෙනම් නැවතත් හමු වෙමු රජරට මාකටර්ස් තුනේ.